ඉතින් කොහොමද ඔයාලට සුබ දවසක් වේවා. මම අදත් ඔයාලට ගල් කෑලි කීපයක් තමයි අරන් ආවේ කියලා දෙන්න ඕනේ කියලා ඉවරලා. ඉතින් අපි මිඳපු දුක නම් අද ඔයාලට නෑ. අපි හරි ඔයාලට පුරුදු කරන්න ඉන්නවා. ඉතින් ඔයාලත් කැමතිද ඔයාලටම කියලා මැණික් ව්‍යාපාරයක් කරන්න? බය නැතුව කතා කරන්න අඩුම මුදලට දෙන හින්දා ඔයාලට ලාභයක් ගන්න පුළුවන්. වෙළඳ පොලේ ලස්සයක් වටිනවා නම් 30000කට 40000කට තමයි අපි ඔයාලට දෙන්නේ. ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි මෙච්චර මෙයා අඩුවට දෙන්නේ කියලා. ඒ කියන්නේ අපි ගොඩක් දුක් විඳලා තියෙනවා. අපිට කවුරුත් උදව් කරන්න හිටියේ නැහැ. අපි දැන් එන්න ඕන තැනට ඇවිල්ලා ඉවරයි. ඒකයි අපි අඩුම මුදලට ගල් දෙන්නේ. ඒකයි අපිට පොළොවෙන් ගල් ලැබෙන්නේ. මේවා නෙමෙයි අපේ ළඟ ඕන තරම් ගල් තියෙනවා. විශ්වාස කරලා කතා කරොත් අපි ඔයාලට උදව් කරනවා. වෙළඳ පොලේ ලස්සයක් වටිනවා නම් 30000කට 40000කට තමයි ඔයාලට දෙන්නේ. ඉතින් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕන කෙනෙක් කතා කරන්න අපි උදව් කරනවා. අද ගෙනාවේ මේක වටිනවා පතලක් කරගෙන යන කෙනෙක්ට වටිනවා. ඉතින් මේ තියෙන්නේ ගෙවුඩ ගල්. හිතා ගන්න පුළුවන් මේ වගේ උඩ ගල් කියලා ඉවරලා. මේවට කියන්නේ ගෙවුඩ ගල් කියලා. බැලූ බැල්මටම ඔයාලට හම්බෙන ගල් වගේ තමයි. ඒ වුණාට බරේ වෙනසක් තියෙනවා. මේ එකක් ගත්තත් කැරට් 3 4 5 වගේ තියෙන ගල් තමයි තියෙන්නේ. ඉතින් හිතා ගන්න පුළුවන් මේ වගේ බරක් තියෙයි කියලා මේ ගල් වල. මැණික් කියන්නේ ඒක තමයි. බරෙන් වැඩි. එතකොට තමයි අපිට බර ගලක් හම්බුනාම අනිවාර්යෙන් ඔයාලා කරන්න ඕනේ සර්ටිෆිකේට් එකක් දාගන්න. නැත්නම් විශ්වාසවන්ත කෙනෙක්ට දීලා චෙක් කරගන්න. මේවට උනත් වෙළඳ පොලේ ඉහළ මිලක් තියෙනවා. ඔය සමහර ඒවා ඔයාලට පේනවද? ඇතුලේ දුම වගේ තියෙනවා. සමහර වෙලාවට ඩීසල් ගතිය වගේ තියෙනවා. මේකේ නම් පිටින් පොඩි පළුදු තියෙනවා. මෙතන කැරට් 1 2 3 වගේ ගන්න පුළුවන් ගල් තමයි තියෙන්නේ. ඉතින් ඒ ගාන කියන්නේ පිච්චුවාට පස්සේ ඉතින් හොඳ ගණන් වලට යන ගල් තමයි. අපි දුන්නට නම් ඔයාලට කවුරුත් දෙන්නේ නැහැ. අපිට තියෙන නිසයි දෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ ළඟ තියෙනවා නම් අසරණ මිනිස්සෙට උදව් කරන්න. ඉතින් මේවට කියන්නේ ගෙවුඩ කියලා ඉවරලා. මේවා අනිවාර්යෙන් මේ වගේ කෑලි හම්බ වෙනවා නම් අනිවාර්යෙන් අහල පහල ලොකු ගලුත් තියෙනවා. සමහර ඉල්ලන් තියෙනවා දලං කෑලි වැටෙන ඒවා. සමහර ඒවා තියෙනවා ලොකු ගල් වැටෙන ඒවා. සමහර ඉල්ලම් තියෙනවා නැති يعني ගල් මෙහෙමවත් ගල් කෑල්ලක් දකින්න නැති ඒවා තියෙනවා. ඉතින් ඔයාලා කතා කරන්න දුක් විඳින්න නැතුව මම ඔයාලට උදව් කරන්න මැණික් බිස්නස් එක කරන විදිය හැමදේම කියලා දෙන්නම්. කොහෙටද විකුණන්නේ කොහොමද පුච්චන්නේ හැමදේම කියලා දෙන්නම්. ඉතින් අපෙන් ගන්න ගල් වලට නම් මේ සෑම දෙයකටම වග කියනවා අපි. ඉතින් අපි දන්න නිසායි ඔයාලට දෙන්නේ කැපෙන ප්‍රමාණය කියනවා පුච්චපුවාම මොන පාට දෙන්නේ කියලා කියන හැමදේම කියලා තමයි අපි මිනිස්සෙට දෙන්නේ. ඉතින් මගෙන් ගල් ගන්න කට්ටිය දන්නවා. ඉතින් හොඳ තැන් වල ඉන්න ඔයාලට ව්‍යාපාරයක් ඒ කියන්නේ ජොබ් එකක් කරන ගමන් උනත් කරන්න පුළුවන් මේක. රටේ ඉන්න කෙනෙක්ටත් පටන් ගන්න පුළුවන්. ලංකාවේ ඕනම දිහාවකට ගෙන්න ගන්න පුළුවන් එක දවසයි යන්නේ. පිට රටකට උනත් ගෙන්න ගන්න පුළුවන්. මැණික් වලට එනවා නම් විශ්වාසය තමයි තියෙන්න ඕනි. විශ්වාසය නැතුව නම් මැණික් වලට එන්න එපා. ඉතින් මැණික් වලින් හොඳ ලාභ ගන්න පුළුවන්. ඒකයි මැණික් මුදලාලිලා අතාරින්නේ නැත්තේ. ඒවා ඉතින් සමහර කට්ටිය කියලා දෙන්නේ නැහැ ලෝභකමේ හංගගෙන ඉන්නවා. අපි නම් එහෙම නැහැ. අපි ඉගෙන ගත්ත දේ සම්පූර්ණම ඔයාලට කියලා දෙනවා. නැත්තම් මෙහෙම වීඩියෝ එකක් හරි ගෙනල්ලා ඔයාලට පුරුදු කරන්න ඕනේ නැහනේ. ඒ කියන්නේ අපි ගොඩක් දුක් විඳලා තියෙන නිසා තමයි අපි මිනිස්සුන්ට පුරුදු කරන්නේ. ඔයාගේ ළඟත් මේ වගේ ගල් තියෙනවා නම් අඳුර ගන්න බැයි නම් මගේ WhatsApp එකට දාන්න මම බලලා කියන්නම්. ඔයාලට උදව් කරන්න තමයි දාලා තියෙන්නේ. හින්දා කිසි දෙයකට බය වෙන්න එපා. ගල් ටිකක් ගන්නවා නම් ඒත් WhatsApp එකට මැසේජ් එකක් දාන්න වීඩියෝ එකට පල්ලෙන් නම්බරේ දාලා තියෙන්නේ. කෝල් එකක් හරි ගන්න. කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාලා වෙනුවෙන් ඕන වෙලාවක අපි ඉන්නවා. හැබැයි වීඩියෝ එකක් දැම්මට පස්සේ නම් චූටි වෙලාවක් ඉවසන්න ඕන. අපි දෙයක් කරගත්තොත් තමයි ඔයාලා වුණත් ගොඩ යන්නේ. ඒ දේ ගැනත් ඔයාලා දැනගන්න. ඉතින් වීඩියෝ කරනකොට වැරදි වෙයි ගණන් ගන්න එපා. අපි කොච්චර වැඩ තිබුණත් ඔයාලා වතාරින්නේ කොහොම හරි ඉස්සරහට එක් කරගෙන යනවා. ඉතින් මැණික් ගලක් අතර ගත්තට පස්සේ බරයි. බරින් තමයි ඒක මැණිකක්ද කියලා දැනගන්නේ. දැන් මේ වගේ ගල් වාට හම්බුනොත් එහෙම ඔයාලා විසි කරයි. විසි කරන්න එපා. මේවට සෑහෙන මිලක් තියෙනවා. කතා කරන්න අපි උදව් කරන්නම් ගලකට මිල වදින විදිය පවා මම ඔයාලට කියලා දෙන්නම්. ඒ හින්දා කිසි දෙයකට බය වෙන්න එපා. මේ වීඩියෝ එක නතර කරනවා. ඔයාලට ජය වේවා.